අපි එයාපෝට් යන්න පිටත් වුණේ මෙන්න මෙහෙම තමයි. අයියයි යාගේ බබයි ආවා අපි දෙන්නව එයාපෝට් එකට දාන්න. ඉතින් පුළුවන් ඉක්මනට ඒ දෙන්නට බයි කියලා අම්මයි මායි එයාපෝට් එක ඇතුළට ගියා. මොකද අපි චුට්ටක් විතර පරක්කු වෙලා හිටියේ එන්න හිතපු ටයිම් එකට වැඩිය. අපි ආවේ දා විසාවෙල්ලේ ඉඳලා අපි හිතුවට වැඩිය ටිකක් පරක්කු වුණා ඇත්තටම එයාපෝට් එකට එන්න. අපි ඉතින් මේ යන්නේ අමල් ඉවෙන්ට්ස් සංවිධානය කරපු ඩුබායි වල පැවැත්වුණ නාදගම බලන්න. ඉතින් මමත් කවදාවත් නාදගම බලලා තිබ්බේ නැහැ. අම්මා බලලා තිබ්බෙත් නැහැ. ඉතින් මුලින්ම වීඩියෝ එක පටන් ගන්න කලින් අමල් ඉවෙන්ට්ස් අමල් අයට ස්තුතිවන්ත වෙනවා අපිට නාදගම බලන්න. ඒකත් ස්පෙෂල් ඉවෙන්ට් එකක් එදා තිබ්බේ ලංකාවෙන් එළියේ ඩුබායි වලට ගිහිල්ලා නාදගම බලන්න අපිටත් ආරාධනා කළාට. ඉතින් ටික වෙලාවකින් අපේ කෑම වෙලා හම්බ වුණා. මම නම් ගොඩාක් බඩගින්න හිටියේ. ඉතින් කෑම දුන්න ගමන් මං ඉතින් මගේ බඩගින්න නැති කරගත්ත එක තමයි කළේ. ඒ වගේම ෆ්ලයිට් එකේදී දෙන ඇපල් ජූස් එක බොන්න කැමති අය ගොඩාක් ඉන්නවා. මම ගොඩක් වීඩියෝස් වල දැකලා තියෙනවා. ඒක කියනවා මම අහලා තියෙනවා. ඉතින් මමත් ඒ වගේම එක්කෙනෙක් තමයි. මට තේරෙන්නේ නැහැ ෆ්ලයිට් එකේදී දෙන ඇපල් ජූස් එක පුදුම රසයි. ඒකම අරගෙන අපි ගෙදරදී බිව්වට ඒ රස එන්නේ නැහැ. ඒක මොකද්ද කියලා මම දන්නේ නැහැ. ওই විදිහටම කියනවා වීඩියෝස් වල මම අහලා තියෙනවා. ඒක ඇත්තටම ඇත්ත. මම ඉතින් තුන්වෙනි පාරට ඉල්ලගෙන ඇපල් ජූස් බිව්වා. මොකද මට ඒක ඒ තරමටම රසයි. කොහොම හරි මම බලන්න දාගත්ත ආසු ෆිල්ම් එක කෑම කාන අතරතුරේදී ඉවරයි. ඊට පස්සේ මම බලන්න තෝරගත්තේ පාංශු ෆිල්ම් එක. ඉතින් ওই ෆිල්ම්ස් දෙකම මට බලන්න බැරි වුණා. ඉතින් ඒක මට බලන්න ලොකු උවමනාවක් තිබ්බා. කොහොම හරි ෆ්ලයිට් එකේදී මම ඒ ෆිල්ම්ස් දෙකම කොහොම හරි බැලුවා. දැන් නම් අපි ලෑන්ඩ් කරන්න ළඟයි. කොහොමරි ෆිල්ම් එක ඉවර වෙනකම්ම මම බැලුවා. ඉතින් කියන්න ඕන ආසු පාංශු ෆිල්ම්ස් දෙක ඔයාලා තාම බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. හරිම ලස්සන ලංකාවේ බිහිවුණ ලස්සනම ලස්සන සිනමා නිර්මාණ දෙකක්. ඉතින් කොහොම හරි ඔන්න අපි ඩුබායි වල ලෑන්ඩ් කරලා ඉන්නේ මේ වෙද්දී. මේ පාර නාදගම බලන්න ලංකාවෙන් ආටිස්ලා කීප දෙනෙක්ම ගියා. ඉතින් ඔන්න සමනලි අක්කත් ඒ ගමනේ හිටියා. ඊට පස්සේ ඉතින් අපි බෑග්ස් ඔක්කොම අරගෙන හොටෙල් එකට යන්න පිටත් වුණා. අපි අරගෙන ගියේ චලනි නංගි. ඉතින් යන අතරතුරේදී කාලා කොෆි එකකුත් අරන් දීලා අපි පරිස්සමෙන් හොටෙල් එකට එක්කගෙන යන්න චලනි නංගි අමතක කරේ නැහැ. thank you so much ඔයාට. ඉතින් මේ මුළු ගමනේම ගොඩක් වෙලාවට චලනි නංගි අපිත් එක්ක හිටියා. එයාගේ හස්බන්ඩ්ුයි. තව ඉස්සරහට වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. ඉතින් අපි ගිය තැන් අපි මොකද කරේ? ඔක්කොම විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්නම්. අපි හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ මේ වෙද්දී වෙලාව 11 මාරට විතර ඇති. හොටෙල් එකට ආව ගමන්ම එළියේ මොන විදිහටද පේන්නේ කියලා බලන එක මගේ සාමාන්‍ය පුරුද්දක්. ඉතින් මේ ගමනේදීත් ඒක හැමම වුණා. දැන් හැබැයි ඉතින් කළුවරයි. මේ කළුවරේ නම් මොනවත් ඒ ටයිම් එකේ බලන් තිබෙන්නේ නැහැ. සහ සිටි එකෙන් ටිකක් ඈත තැනක තමයි මේ හොටෙල් එක තිබ්බේ. ඒකට හේතුව නාදගම ඉවෙන්ට් එක තියෙන තැනට මේ හොටෙල් එකේ ඉඳලා ගොඩක් ළඟයි. ඒක නිසා තමයි සිටි එකෙන් චුට්ටක් ඈතට ඇවිල්ලා මේ හොටෙල් එක තෝරගෙන තිබ්බේ යාලා නවතින්න. good morning. ඊයරා හොඳට නිින්ද ගියා. මං ටිකක් උඩ ඇහැරුණා. අම්මා නම් තාම නිදි. යාට ඉතින් ගමන් මහන්සියත් ඇතිනේ.
මම චුට්ටක් උදේ නැගිටලා වටපිටාවේ තත්ත්වය කොහොමද කියලා බැලුවේ මෙන්න මේ විදිහට. අපි ඇත්තටම උඩ තටුවක නෙමෙයි හිටියේ. ඒක නිසා හැම ලොකුවට පේන්නේ නැහැ. ඒක ඊයේ රෑම මම තේරුම් ගත්තා. බලමුකෝ ඉතුරු දවස් ටිකේ මොකද වෙන්නේ කියලා. ඉතින් අපි හිටපු රූම් එකට අවට පෙනුනේ මෙන්න මේ විදිහට තමයි. කන්නයි යන්නේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් වලට යන්න තමයි හදන්නේ අම්මයි මමයි. බලමු ගිහිල්ලා මොකද තත්ත්වය කියලා. විශේෂයෙන් කියන්න ඕන බ්‍රෙක්ෆාස්ට් වලට ආවට පස්සේ තමයි දැනගත්තේ මේ හොටෙල් එකේ ගොඩාක් ලංකාවේ අය වැඩ කරනවා කියලා. විශේෂයෙන් මේ හොටෙල් එකේ ලංකාවේ වැඩ කරන අය විතරක් නෙමෙයි මුළු ඔක්කොම කාර්ය මණ්ඩලයම මාර්ම හොඳයි. ඉතින් මේ වෙලාවේ කවුරු හරි වීඩියෝ එක බලනවා නම් අපේ ලංකාවේ අය ඔයාලා හැමෝටම ස්පෙෂලි ගොඩාක් තෑන්ක්ස් කරනවා. මොකද ඔයාලා හින්දා ඒ හිටපු දවස් ටිකේ අපිට ලංකාවෙන් එළියේ ඉන්නවා කියන එක දැනුනේ නැහැ. සහ වචනකින් හරි ඔයාලට අපි වෙනුවෙන් පුංචිම හරි උදව්වක් කරන්න තිබ්බනම් ඔයාලා ඒක කරන්න අමතක කරෙත් නැහැ. thank you ඔයාලා හැමෝටම. මම මීට කලින් මෙහෙ කිවතාවක් ඇවිත් තියෙනවා. හැබැයි මේ ගොල්ලොන්ව නම් මම මෙහෙම එළියේ ඉන්නව දැකලා නැහැ. මේ ඒරියා එකේ හරියට නිකන් ලංකාවේ වගේම හැමතැනම පූස් යාළුවෝ ඉන්නවා. කලින් හිටපු රූම් එකට මට අවට හරියට පේන්නේ නැති හින්දා මම රූම් එක මාරු කරලා ඉල්ලුවා. ඉතින් දැන් පේන විදිය තමයි මේ තියෙන්නේ. අම්මා ඩුබායි ආවේ පළවෙනි වතාවට. ඉතින් අපි චුට්ටක් හවස් වෙලා සිටි එක පැත්තට යන්න කියලා හැදුවේ. ඉතින් අපි එක්කගෙන යන්නේ නිපුන් අය. මේ ඉන්නේ අමල් ඉවෙන්ට්ස් අධිපති අමල් අයියා. ඉතින් අමල් අයියාගේ යාළුවා නිපුන් අය තමයි අපිත් එක්ක සිටි එකට යන්නේ. ඒ අස්සේ කෑම දැක්කා. කෑම දැක්කහම ඒක කන නැතුව ඉන්න බෑනේ. ඒ නිසා ඔක්කොටම කලින් චුට්ටක් කාලා හිටියා අපි හැමෝම. චුට්ටක් කිව්වට ඉතින් මට නම් ටිකක් වැඩිපුර කැවුණා එදා. කොහොම හරි මං කිව්වත් වගේ අම්මා පළවෙනි වතාවට ආව හින්දා ටිකක් shopping mall එකේ බලලා මට අත්‍යවශ්‍ය මේකප් බඩු වගේක් තිබ්බා. ඒ ටිකත් අරගෙන ඇත්තට අපි මේ ගමන එකට ආවට සචින් දුෂේනි අපේ අම්මා මම අපි කට්ටිය බෙදිලා ගිහින් තමයි shopping කරේ. දැන් තමයි ආය හම්බුනේ. ඉතින් ඔන්න අපි ඔක්කොමලා හොටෙල් එකට යන්නයි හදන්නේ. මහන්සි. හලෝ good morning. ඉතින් ඊරෑ හොඳට නිදාගත්තා. පේනවනේ දූවෙලේ. ඩෙසර්ට් එක මැද්දේ ඉන්නේ. මෙහි ඉතින් ඩෙසර්ට් එකක් නේ කොහොමද නේද? අම්මයි මායි කන්නයි යදේ. මේ වීඩියෝ එකේ හැම වෙලේම කන බොන ඒවානේ තියෙන්නේ කියලා නම් කමෙන්ට් කරන්න එපා. ඒත් ඉතින් ඇත්තටම තියෙන්නේ ඒවා තමයි බලන් යද්දි. මටත් ඒක එඩිට් කරද්දි තමයි තේරුනේ. කන වෙලාවට විතරනේ
ගොඩක් වෙලාවට ෆෝන් එක අතේ තියාගෙන පාඩුවේ ඉඳන් ඉන්නේ නැත්නම් ඉතින් එක එකව බල බල ඇවිදින එකනේ කරන්නේ. එතකොට සමහර වෙලාවට වීඩියෝස් ගන්න අමතක වෙලා. කෑම කන වීඩියෝස් ටික නම් අනිවාර්යයෙන්ම එඩිට් කරන්න බලද්දි තියෙනවා. ඉතින් මායි අම්මයි ටක් ගාලා කාලා ගිහිල්ලා ලෑස්ති වුණා. මොකද අද තමයි නාදගම ඉවෙන්ට් එක තියෙන දවස. අපි දෙන්නට කවදාවත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තිබිලා නැහැ. ඉතින් ඔන්න අපේ පළවෙනිම කාන්තාරයක් මැද මේ වගේ ලස්සන වැඩක් බලන්න යන අත්දැකීම අපි ලබා ගන්නයි යන්නේ. මේ ඉන්නේ අමල් අයියා. මේ ලස්සන වැඩේ ඕගනයිස් කරේ ඉතින් අමල් ඉවෙන්ට්ස් වලින් අමල් අයියා අතුරු කණ්ඩායම තමයි. නාදගම මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක තමයි මේක. ලංකාවේදී මම කොච්චර බලන්න යන්න try කරත් මට එක සැරයක්වත් බැරි වුණා. ඉතින් මගේ පළවෙනි අත්දැකීම අපේ අම්මත් එක්කම ඇවිල්ලා විඳින්න පුළුවන් වෙච්ච එක නම් මං හිතන්නේ මට ලැබිච්ච ලොකු chance එකක්. වෙන්නේ සම්මානනීය මේ පරම්පරාවේ අලුත් පරම්පරාවේ ප්‍රවීණව ගායිකා. මේ කොල්ලෝ ටිකත් එක්ක එකට හැප්පෙන අපිත් එක්ක ඉන්න මේ නාදගමේ අපේ එයා තමයි තරුව. ඔබේ උණුසුම්මත් පොල්සන් නාදයෙන් පිළිගමු කාංචනා නුරාදී. නාදගමට පිළිගමි ඔබ සියල්ලා. ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අපේ නාදගමට. thank you. එයා දැක්කහම හරිම සතුටුයි. අනේ thank you අපි බලන්නවට. කිව්වත් වගේ මේක හීනයක් අපි මේ වගේ තැනක ඔයගොල්ලෝ වගේ ආදරෙන් නාදගම පටන් ගත්තා මෙන්න මේ විදිහට. මම ගොඩාක් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නැහැ. මොකද ඔයා කවදා හරි දවසක නාදගම එක්ස්පීරියන්ස් එක ගත්තේ නැති කෙනෙක් නම් ඔයා ඒක ගිහිල්ලා සජීවීවම ලබා ගන්න ඕන දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මම ඒ නිසා ගොඩාක් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නැතුව චූටි ක්ලිප්ස් ටිකක් විතරක් නාදගම එදා දවසෙන් බෙදා ගන්න. සන්නාදයෙන් පිළිගමු දිනේෂ් ගමගේ. මේ වැඩේ ලස්සනට කරන්න ඕනේ කියලා හිතලා අපි වගේම මේ වැඩේට හරිම ආදරෙන් ආවේ. අමල් thank you very much. නාදගම ගෙනාවට ඩුබායි වලට. ඉතින් ඒකත් මේ වගේ තැනක මේ වගේ පිළිවෙලක් දාලා මේ ලේසි නෑ. අපිට හිතන්නවත් බැරි දෙයක් අතර මෙයා අමල් අයියා කරේ. අමල් අයියා ප්‍රෝග්‍රෑම් මේ මුළු අමල් ඉවෙන්ට්ස් ටීම් එක මතක් කරනවා. කොහේ තිබ්බත් අමල් ඉවෙන්ට්ස් වැඩක් කරොත් අනිවාර්යෙන් බලන්න එන්න. ලබා දෙමු පොත් සන්නාදයක් අමල්. අමල් ඉවෙන්ට්ස් වැඩක් කරොත් ඒක අනිවාර්යෙන්ම බලන්න එන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට මටත් කියන්න තියෙන්නේ ඒ දෙම තමයි. මොකද ඒක ඒ තරම් අතිසාර්ථක වැඩක් වුණා. නාදගම මගේ එක්ස්පීරියන්ස් එක නම් කියලා වැඩක් නැහැ. මම ඇත්තටම දුක් වුණා ඇයි මට මේ අත්දැකීම මීට කලින් ලබන්න බැරි වුණේ කියලා. කොහොම හරි ඩුබායි වලදී මේ තිබ්බ විශේෂ වැඩේම බලන්න ලැබිච්ච එක නම් මගේ අම්මගේ දෙන්නගේම ලොකු වාසනාවක්. ඉතින් අමල් ඉවෙන්ට්ස් වලට ආයිත් ගොඩාක් අපි ස්තුතිවන්ත වෙනවා. මේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න අපිටත් ඉන්වයිට් කරාට. good morning. ඊයේ ටිකක් රෑ වෙලා ආවේ. ඒ නිසා වැඩිපුර නිදාගත්තා අම්මයිමයි. අද අපි මේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා යනවා සිටි එක පැත්තට. ඉතින් උදේම ගිහලා ටක් ගාලා කාලා අපි දැන් මේ හිටපු ප්ලේස් එකෙන් චෙක් අවුට් වෙලා සිටි එක පැත්තේ වෙන තැනකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. සමනලි අක්කයි මමයි අම්මයි තමයි මේ වාහනේ සිටියකට යන්න පිටත් උනේ. අපිව ගන්නාවේ චලනි නංගී එයාගේ හස්බන්ඩ්ුයි.
ඉතින් අපි සිටියකට ආව ගමන් ඉස්සලාම කරේ මොනවා හරි කන්න ආව එක. මේ ඉන්නේ ශලනි නංගි යාගේ හස්බන්ඩ්ුයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා දෙන්න බලනවා නම් ඔයාලා දෙන්නගේ වටිනා කාලේ අපිත් එක්ක අපේ වැඩවලට යෙදෙව්වට ගොඩාක් ස්තුතියි. අපිව බලාගත්තට අපිත් එක්ක එහෙම ඇවිදින්න ආවට හැම දෙයකටම අපිව බලාගත්තට විශේෂයෙන්ම ඔය දෙන්නට මේ වෙලාවේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ආදරෙයි. අපි ඊට පස්සේ අපේ රූම් එකට ඇවිල්ලා අම්මයි මායි රෑ ගියා අපේ යාළුවෙක්ගේ ප්ලේස් එකකට. ඉන්නකෝ මං ඒකත් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයා ඩුබායි වල ඉන්න කෙනෙක් නම් හෝස් ඇන්ඩ් ක්‍රවුන් මේ ප්ලේස් එක ඔයාට අලුත් තැනක් නෙමෙයි. මේ ඉන්නේ දුෂ්යන්ත අයියා. දුෂ්යන්ත අයියා තමයි මේකේ ඕන. ඉතින් අවුරුදු ගානක ඉඳලා මං අඳුරන මගේ ළඟම යාළුවෙක් සහෝදරයෙක්. ඉතින් ඔයා ඩුබායි වල ඉන්න කෙනෙක් නම් තාමත් මේ ප්ලේස් එකට ඇවිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා මෙතෙන්ට එන්න ඕන තැනක්. බා ඩුබායි වල තමයි ඉතින් මේ ප්ලේස් එක තියෙන්නේ. ආයිත් මම නම මතක් කරන්න හෝස් ඇන්ඩ් ක්‍රවුන්. ඉතින් මේකේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා හැම ඉරිදා දවසකම. හැම ඉරිදා දවසකම අපේ දවස කියලා ලංකාවේ විදිහට සින්දු අහන්න පුළුවන්, කෑම කන්න පුළුවන්. ඉතින් පාන්දර වෙනකම්ම මේ වැඩේ වෙනවා. ඒ නිසා ඔයා එක සැරයක් හරි ඉරිදා දවසක ඇවිල්ලා බලන්න. ඔයාට හැමදාම මෙතෙන්ට ඇවිල්ලා ලංකාවේ කෑම ටිකක් කාලා ලංකාවේ විදිහට සින්දු ටිකක් අහලා යන්න ආසිතයි. ඉතින් මටත් පළවෙනි වතාවට තමයි අයියාගේ ප්ලේස් එකට එන්න පුළුවන් වුණේ. මමයි අම්මයි එදා දවසේ පුදුම විදිහට එන්ජොයි කරා. මොකද එදා අපි ගිය දවසේ ඉරිදා දවසක්. ඉතින් ලංකාවේ සින්දු ඇහෙනවා හැමතැනම. ලංකාවේ කෑම තියෙනවා. කෑම හරිම රසයි මෙතන. ඒ වගේම එතන වයිබ් එකට මම මාරම ආස වුණා. හෙලෝ අද 4 වෙනි දවස අපි හිතුවා අද shopping කරන්න හොඳම දවස කියලා. ඉතින් අම්මයි මායි උදේම ගිහිල්ලා ඉස්සෙල්ලාම කාලා ඊට පස්සේ අපි ඉතින් shopping කරන්න ගියා. ඒකේ වීඩියෝස් නම් මම මොනවත් ගත්තේ නැහැ. මොකද අපි ඉක්මනට shopping කරා. හවස අපිට පොඩි ගමනක් යන්න තියෙනවා. ඒ හින්දා ඔහොමම දිගටම වීඩියෝ එක බලන් ඉන්නකෝ. අපි හවස කොහෙද ගියේ කියලා ඔයාලත් එක්ක ඊළඟට බෙදා ගන්නම්කෝ. දන්නේම නැතුව හවස් වුණා. ඉතින් අපි හොටෙල් එකට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන අම්මයි මමයි යන්න පිටත් වුණා ග්ලෝබල් විලේජ් එක බලන්න. ඉතින් මම කලින් ආවට එක සැරයක්වත් යන්න හම්බ වෙලා නැහැ. මම දන්නේ නැහැ මේකේ එක්ස්පීරියන්ස් එක මොන වගේ වෙයිද කියලා යද්දී අම්මත් ඉතින් පළවෙනි වතාවට ආව හින්දා මම හිතුවා ඒ වගේ තැනකට යන එක හොඳයි කියලා. ඉතින් අපි ආවා ග්ලෝබල් විලේජ් එක බලන්න. ග්ලෝබල් විලේජ් එකට මේ වෙද්දිත් ගිහිල්ලා තියෙන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා ඇති. එහෙම නැත්නම් වීඩියෝස් වලින් හරි ග්ලෝබල් විලේජ් කියන්නේ මොකක්ද කියන එක දන්න අය ගොඩක් ඇති. ඉතින් මේක තමයි මගේ පළවෙනිම අත්දැකීම මගේ වගේම අම්මගෙත්. විශේෂයෙන්ම මම මෙතෙන්ට ආවේ අම්මා හින්දා. ඉතින් නිතරම අපිට මේ වගේ ගමන් බිමන් යෙදුනත් අපේ ගෙදර අයට ඒ වගේ දේවල් යෙදෙනවා අඩුයිනේ. ඉතින් අම්මා නිසාම තමයි විශේෂයෙන්ම මම මෙහෙ එන්න හිතුවේ. ඉතින් මෙතනදී ඔයාලා හැමෝටම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ලෝකේ තියෙන ගොඩක් රටවල් වලට අදාළව ආකෘතියක් එක්ක ඒ රටට අදාළ කැම බීම, ඇඳුම් බැලඳුම්, එතකොට බියුටි ප්‍රොඩක්ට්ස් මේ වගේ ගොඩාක් දේවල් ඒ රටට අදාළව මේ ප්ලේස් වල තියෙනවා.
ඉතින් ග්ලෝබල් විලේජ් එකේ ශ්‍රී ලංකා කියලා තියෙන තැන දැක්කම හරිම ආස හිතුණා. ලංකාවෙන් එළියේ ඉද්දී මේ වගේ දෙයක් දකින්න හම් වෙන එක මං හිතන්නේ හරිම සතුටක්. අපේ අම්මා ග්ලෝබල් විලේජ් එකට ආව වෙලාවෙ ඉඳලා කන්න මොනවද ඕනි කියලා අහුවාම අයිස්ක්‍රීම් කමු කියන එකම තමයි කිව්වේ. ඉතින් මේක වෙනම එක්ස්පීරියන්ස් එකක් නේ. මේක අරගෙන නැත්තම් වැඩක් නෑ. එහෙම වගේ එකක් නේ තියෙන්නේ. ඉතින් මම ලංකාවේ මේක එක්ස්පීරියන්ස් කරලා තිබ්බා. අම්මා මං හිතන්නේ වීඩියෝ එකකින්වත් මෙහෙම දෙයක් තියෙනවා කියලා දන්නවද කියන්න මම දන්නේ නෑ. කොහොම හරි මං හිතුවා අම්මට මේ අත්දැකීමත් එක්ක එයා ඉල්ලපු දේ අරන් දුන්නා නම් හොඳයි කියලා. මොකද මම හරිම ආසයි මගේ ජීවිතේ මට දවසක් හරි ලැබිච්ච අත්දැකීමක් මගේ ගෙදර අයට ඉස්සල්ලාම ගෙනල්ලා දෙන්න. ඉතින් ඒක තමයි මේ විදිහට අම්මටත් අරගෙන දුන්නේ. එදා ග්ලෝබල් විලේජ් එකට ඇවිල්ලා හිටියා මගේ ලංකාවේ යාළුවෙක් නිපුණී නංගි. ඉතින් මේ ඉන්නේ නිපුණී. හයි නිපුණී ඔයා වීඩියෝ එක බලනවා නම්. ඉතින් මෙතනින් එහාට නිපුණී යාගේ ෆැමිලි එකේ කට්ටියයි මමයි අම්මයි ග්ලෝබල් විලේජ් එකේ හැමතැනම ඇවිදින එක තමයි කළේ. කියන්න අමතක වුණානේ මේකට ඇතුල් වෙද්දිම තියෙනවා පාස්පෝර්ට් කියලා බුක් එකක් වෙනම ඔයාලට ගන්න. එතකොට ඔයාලා මේ යන හැම රටකම අර වීසා සීල් එක තියෙන්නේ. ඒ විදිහට සීල් එක ගහගන්න තැනක් තියෙනවා. ඉතින් මට ඒක ගන්න බැරි වුණා. නංගිලාගේ බුක් එක මට දුන්නා. thank you so much. මම ඒකට හරිම ආසයි. සමහර ස්ටෝල් වලදී මෙහෙම දේවලුත් වෙනවා. මේගොල්ලොන්ගේ තියෙන පර්ෆියුම් වර්ග, ක්‍රීම් වර්ග ඉතින් අපි යද්දී යාලා අපිට සුවඳ බලන්න ඇඟට සමහර වෙලාවට ස්ප්‍රේ කරනවා. ඒ සමහර ඒවා ඉතින් අපිට සුවඳ වැඩි. අපිට කියන්නේ මම කැමති නැහැ සමහර සුවඳවල් වලට. කලින් ස්ටෝල් වලදී ඒ වගේ ස්ප්‍රේ කරන ඒවා, ක්‍රීම් වර්ග ඒවා මම try කරා. මට චුට්ටක් සුවඳ වැඩි වෙලා ඔළුව රිදෙනවා වගේ එකක් ආවා. ඒකින්ද තමයි ආයේ කිසිම තැනකින් කිසිම දෙයක් ස්ප්‍රේ කරන්නවත් ක්‍රීම් වර්ග ගන්නවත් දුන්නේ නැත්තේ. මේ තියෙන්නේ මං අර කිව්ව ප්ලේස් එක මං කිව්ව අර වීසා සීල් එක ගහ ගන්න තැනක් තියෙනවා කියලා. ඉතින් ඔයාලා ග්ලෝබල් විලේජ් එකට යනවා නම් මතක ඇතුව එන්ට වෙන තැනදීම මේ බුක් එක ගන්න. මම මාර ආසයි ඒ වැඩේට. ඉතින් මේ තියෙන්නේ ඒ වැඩේ වෙන විදිහ. අපි ඒ වෙද්දි හිටියේ මං හිතන්නේ ඇෆ්‍රිකා. ඔව්. අර ලංකාවේ තියෙන කානිවල් කියලා. ඉතින් අන්න ඒ වගේ ඒරියා එකකට තමයි ඊළඟට අපි ආවේ. ඉතින් ඒකේ පොඩි අයට ලොකු අයට මේ ඔක්කොටම එක එක ගේම්ස් තියෙනවා. සමහර ගේම්ස් ප්ලේ කරාම එක එක තෑගි හම්බ වෙනවා. ඔය වගේ පැත්තක් තමයි මේ පැත්ත. ඉතින් යන්කෝ බලන්න මොනවද මේකේ තියෙන්නේ කියලා. මෙන්න මේක දැක්ක ගමන් මම හිතුවා ඇයි දන්නේ මිනිස්සු මේක යන්නේ ඔච්චර උඩට යන්න බය නැද්ද? බය හිතෙන්නේ නැද්ද? ඔය වගේ ගොඩාක් දේවල්. ඉතින් මම බිමට වෙලා ඉඳගෙන මේක දිහා බලාගෙන හිටියා. ඇත්තටම ගොඩාක් උඩට ඒක යනවා. මම හිතේ කොච්චර බය ඇතිද කියලා. ඉතින් ඒ වෙලාවේ අපේ නාදගම සෙට් එක එතෙන්ට ආවා. ඉතින් කාංචනා නංගි දැක්ක ගමන් කිව්වා යන් අක්කි අපිත් යන් මෙහෙම මේ අපි ඔක්කොමලා යන්න හදන්නේ කියලා. ඊට පස්සේ මම හිතුවා යන්න බෑ කියලා හිතුවත් මේ කට්ටියත් එක්කම ගිහිල්ලා ඒ අත්දැකීම ලබා ගන්න ඕනි කියලා. කොහොම හරි ගියාට මොකද මටත් චුට්ටක් ළඟට යද්දි බය හිතුණා. ඉතින් බලමු මොකද උනේ කියලා. අපේ අම්මා මේ වෙද්දි මගෙන් අහනවා එන්න බැරිද පල්ලහැට? ඔක යන්නම ඕනිද? යන්න ඕනේ නැහැ කියලා හිතනවනම් එන්න. ඔන්න ඔය වගේ දේවල් තමයි අපේ අම්මා ඔය වෙද්දි කිය හිටියේ. ඒත් මං හිතුවා නෑ මම යනවා ගිහිල්ලා බලනවා මොකද වෙන්නේ කියලා.
කොහොම හරි මට අන්තිමට ඉඳ ගන්න හම්බ වුණේ රිද්ම එක. රිද්ම thank you so much. මොකද මම තනියම තමයි යන්න හිටියේ. මම මාර බය වෙලා හිටියේ ඒ වෙලාවේ. ඒ වුණාට මාත් එක්ක ඉඳ ගන්න ආවට thank you so much රිද්ම. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාට මම ගොඩාක් thankful වෙනවා. මොකද මම මාරම බය හිටියේ. ඒ වෙලාවේ තනියම මම ගියා නම් ගොඩාක් බය වෙන්න තිබ්බා. කොහොම හරි උඩට වෙලා මම කරන තරමක් කරේ කෑ ගහන එක තමයි. මම විතර නෙමෙයි තව අය කෑ ගැහුවා. හැබැයි මං හිතන්නේ මම පොඩක් වැඩියෙන් කෑ ගැහුවා. මං අන්තිමට හිතාගත්තා කමක් නෑ. මේක හදිසියෙ හරි කඩාගෙන වැටුණත් මං අන්තිමට උඩට යනකන් ගියේ මම ආසම ගායන ශිල්පියෙක් එක්ක නේද කියලා. ඇත්තටම රිද්ම කියලා කියන්නේ හරිම ටැලන්ටඩ්. මම ගොඩාක් ආදරය කරන ආසා ගායන ශිල්පියෙක්. ඉතින් කොහොම හරි ඒ එක්ස්පීරියන්ස් එක මෙන්න මේ විදිහට ඉවර වුණා. රිද්ම සහ නාදගමේ දා ඒ ටීම් එකේ හිටපු හැමෝටම thank you so much. මටත් ඒ chance එක දුන්නට. මොකද එතන ටිකට්ස් ගන්න තිබ්බේ ටිකක් වෙනස් විදිහකට. ඒකේ ඒගොල්ලන්ට තව දෙන්නෙක්ව එකගෙන යන්න පුළුවන් කියලා කිව්වා. කාංචනා නංගි තමයි ඉතින් ඒක කිව්වේ. කාංචි thank you so much. ඔයා හින්දා මට ඒ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන් වුණා. මම රිද්මගෙන් ඇහුවා උඩදී මම මොනවා කියලාද කෑ ගැහුවේ කියලා. මට ඒ තරම් මතක නැහැ. රිද්ම කියනවා අම්මා දැනගත්තොත් එහෙම මම මේ තරම් බය වෙලා ඉන්නේ කියලා එයා අසනීප වෙයි කියලා කිව්වලු මම. කොහොම හරි අම්මා බය වෙලා ඇත්තේ ওই වගේ දේවල් කිය තමයිලු මම කෑ ගැහුවේ කියලා. ඉතින් රිද්ම පල්ලහැට ආවම කිව්වා. මට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් කරන්න ඔයා බය නම් අම්මෝ යන්න නම් එපා. මට උඩට ගිය වෙලාවෙ ඉඳලා හිතුනේ ඇයි මං ආවේ මේක කියලා. ඒ වුණාට කොහොම හරි ඒ එක්ස්පීරියන්ස් එක ගත්ත එක නම් වටිනවා. හැබැයි මං හිතාගත්තා ආයෙ කවදාවත් යන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඔන්න ඔය විදිහට තමයි ඉවර වුණේ. good morning. අද තමයි 5 වෙනි දවස. එහෙමත් නැත්නම් අපි මෙහි ඉන්න අන්තිම දවස. උදේම අම්මයි මායි එළියට ආවා. මම ගත්ත මේකප් ප්‍රොඩක්ට් එකක් වැරදි. ඉතින් ඒක මාරු කරගන්න යන්න තමයි උදේම පිටත් උනේ. ඉතින් අපි ඒ අදාළ shopping mall එකට ආවා. ඔයාලා මේකප් ප්‍රොඩක්ට් ගද්දී අනිවාර්යයෙන්ම මතක ඇතුව ඔයාලා ඉල්ලපු නම්බර් එකමද දීලා තියෙන්නේ කියලා චෙක් කරලා බලන්න. මම වෙනදට එහෙම චෙක් කරලා බලනවාමයි. එදා මට ඒක කොහොම හරි බැරි වුණා. මෙයාලා දීලා තියෙන්නේ වැරදි අංකයක්. ඒ නිසා ආපහු ඉතින් මේ විදිහට රස්සියාදු වෙන්න වුණා. කමක් නැහැ ඉතින් කියලා ඇවිල්ලා ඒකත් මාරු කරගෙන උදේට කාලා අපි ආයෙත් හොටෙල් එකට එන්න පිටත් වුණා. මොකද අපිට අපේ බෑග්ස් හදාගන්න ඒ වැඩ ටිකකුත් තිබ්බා. කියන්න ඕන අපි හොටෙල් එකට එන්න පිටත් උනේ කෝච්චියේ. මොකද අම්මා ට්‍රේන් එකේ ඇවිල්ලා තිබ්බේ නැහැ. මම 2019 ඩුබායි ඇවිල්ලා ට්‍රේන් එකේ ගියාට පස්සේ ආයෙ මට ඩුබායි ආවත් ට්‍රේන් එකේ යන්න හම්බුන්නේ නැහැ. ඉතින් අම්මටත් පළවෙනි එක්ස්පීරියන්ස් එක හින්දා මම හිතුවා හොටෙල් එකට එද්දී ආපහු ට්‍රේන් එකේ එනවා කියලා. කෝච්චියේ එක්ස්පීරියන්ස් එක ඉතින් එන්නේ එහෙම තමයි උනේ.
කොච්චර කෝච්චි දැක්කත් කොච්චර ෆ්ලයිට් යනවා දැක්කත් කවදාවත් එපා වෙන්නේ නැති ළමයෙක් තමයි මම. ඉතින් චූටි කාලේ ඉඳලම ෆ්ලයිට් එකක් යනවා ඇහුනොත් එළියට දුවලා ගිහිල්ලා උඩ බලාගෙන ඉන්න පුරුද්ද තාමත් මට නම් නැති වුණේ නැහැ. කොහොම හරි අපි හොටෙල් එකට ඇවිල්ලා ආයිත් ලෑස්ති වෙලා බෑග්ස් ඔක්කොම අස් කරගෙන දැන් පිටත් වෙනවා එයාපෝට් එකට යන්න. ලංකාවට එන්නයි යන්නේ. මේ ඉන්නේ මනෝජය. මනෝජය කියන්නේ අමල් අයියගේ යාළුවෙක්. ඉතින් අමල් ඉවෙන්ට්ස් එකේ මෙම්බර් කෙනෙක් කියලා කිව්වොත් හරියටම හරි. ඉතින් මනෝජය ඔයාටත් ගොඩාක් thank you. අපි ආව දවසේ ඉඳලා අපි ආදරෙන් බලාගත්තට කරපු හැම උදව්වකටම thank you so much. හස්රා කියලා කියන්නේත් ආව වෙලාවෙ ඉඳලා අපිට ගොඩාක් උදව් කරපු නංගි කෙනෙක් මේ ඉවෙන්ට් එකේ හිටිය. ඉතින් හස්රා ඔයාටත් ගොඩාක් thank you. අපිත් එක්ක හැම මොහොතකම හිටියට අපි ආදරෙන් බලාගත්තට අමල් ඉවෙන්ට්ස් ටීම් එකේ කෙනෙක් විදිහට. අමලයි thank you. අපිව පරිස්සමෙන් බලාගෙන මෙච්චර ලස්සන ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා අපිටත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න දුන්න ඇත්තටම අවස්ථාවට thank you so much. අපි හොඳටම enjoy කරා. මං අම්මත් එක්ක මේ සැරේ ආවේ. ඉතින් ඔයාට මේ විදියට තව ලස්සන වැඩ ඉස්සරහට කරන්න තව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඊළඟ පාර හම්බ වෙමු. අනිවාර්යයෙන් ඊළඟ පාර මම ඊළඟ ඉවෙන්ට් එක. ජය වේවා අයියේ. thank you so much. thank you. අපි ආයෙ හම්බ වෙමු. ඉන්නේ අපේ අම්මා. මට මේ ගමන හරිම විශේෂයි. මොකද මම මේ ගමන ආවේ මගේ අම්මත් එක්ක හින්දා. මගේ ජීවිතේ මට හම්බ වෙන ලස්සන අලුත් හැම අත්දැකීමක්ම මගේ පවුලේ අයටත් ලබා දෙන එක තමයි මගේ ජීවිතේ මම ලබන ලොකුම සතුට. විශේෂයෙන් මගේ අම්මට. ඉතින් ඔයාටත් ඔයාගේ ජීවිතේ ඔයා ආදරය කරන අය වෙනුවෙන්, ඔයාගේ පවුලේ අය වෙනුවෙන්, විශේෂයෙන් ඔයාගේ දෙමව්පියෝ වෙනුවෙන් ඒගොල්ලොම සතුටෙන් තියන්න කරන්න තියෙන චූටිම දෙයක් හරි කරන්න අනිවාර්යෙන්ම අතපසු කරන්නේ නැතුව. මට නම් මන් නිසා තව කෙනෙක් සතුටින් ඉන්නවා කියන හැඟීම තරම් ලස්සන හැඟීමක් තවත් නැහැ. ඒ වෙනුවෙන් මේ වගේ දේවල්ම කරන්න ඕන කියලා දෙයක් නැහැ. Tamanට පුළුවන් විදියට Tamanට පුළුවන් මට්ටමේ අපිට කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. තව කෙනෙක්ගේ සතුටට හේතුවක් වෙන්න අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔයත් ඔයාගේ ජීවිතේ විශේෂයෙන් ඔයාගේ පවුලේ අය වෙනුවෙන්, ඔයාගේ ආදරණීයයන් වෙනුවෙන්, එයාලගේ සතුට වෙනුවෙන් කරන්න පුළුවන් පුංචිම දෙයක් හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම දෙපාරක් හිතන්නේ නැතුව කරන්න. Thank you so much Dubai. මගේ අම්මටත් මටත් ලස්සන මතක ගොඩක් අපේ ජීවිතවලට එකතු කරාට. ඉතින් ඊළඟ පාර හම්බ වෙනකන් දුබායි වලට බයි කියලා අපි ලංකාවට එන්න පිටත් වුණා. ආයෙත් කන්නයි යන්නේ. ඉතින් මේ වෙද්දිත් මට නම් ගොඩාක් බඩගිනි වෙලා හිටියේ. අම්මටත් එහෙමයි මං හිතන්නේ. ගොඩක් මහන්සි මේ දවස් 5 පුරාවටම හරියට නිදාගත්තේ නෑ. ගොඩක් ඇවිද්දා එහෙම. ඉතින් ඒක නිසා ඒ වෙද්දි මට ඕන වෙලා තිබ්බේ ඉක්මනට කැම ටිකක් කාලා පුළුවන් ඉක්මනටම නිදා ගන්න. ඒ වගේම කියන්න ඕනේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්
කොච්චර ෆ්ලයිට්ස් තිබ්බත් මම ෆ්ලයි කරන්න ආසම ෆ්ලයිට් එක. ඒකේ මොකද්ද මන්ද අපේ එකමක් තියෙනවා. මං හිතන්නේ ඒකයි. ඒ වගේම කෑම. මට නම් පුදුම රසයි ඒ කෑම. කාලේ ඉවර වෙලා මම ටිකක් නිදා ගන්නයි හදන්නේ. මේ පල්ලෙහාන් පේන්නේ ඉන්දියාව. එක පාටම මම හැරිලා බලද්දී මැප් එකකින් බලද්දී තමයි මම දැක්කේ අපිට මේ පල්ලෙහාන් පේන්නේ ඉන්දියාව කියලා. හරි අපි ලංකාවට ආවා. ඉතින් අම්මයි මමයි ඉස්සලාම ෆ්ලයිට් එකෙන් බැහැලා ආවා අපේ බෑග්ස් ටික කලෙක්ට් කරගන්න. ආන්දර 5:35. කවදාවත් බෙල්ට් එකට බෑග්ස් දාන්න කලින් නැරෙන්න. ඉතින් ඔන්න බෑග්ස් ටික එන්න පටන් ගත්තා. අපේ බෑග්ස් ටිකත් අරගෙන අපි එයාපෝට් එකේ එළියට ආවා. දැන් ඉතින් අපේ අයියා එනකන් තමයි ඉන්නේ. එයා මේ ළඟම ඉන්නවා කිව්වා. එයා එනකන් අපි ඉතින් මෙතෙන්ට වෙලා හිටියා. Thank you so much මේ වීඩියෝ එක බලන්න එකතු වුණ ඔයාලා හැමෝටම. ටික කාලයක් ගියා මේ වීඩියෝ එක එඩිට් කරන්න. ඊළඟ වීඩියෝ එක ඉක්මනටම එඩිට් කරලා ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම bye.